මේ බලන්නකෝ. මේක හෙන උසකින් තියෙන්නේ. මේ පහලට හදලා තියෙන්නේ. පහලට. මේ පැත්තේ ගෙවල් පේනවනේ. ඔක්කොම විලාස්. මේ පැත්තේ තියෙන්නේ මේ විලාස්. මේ එහා පැත්තේ මේ අපේ නෙමෙයි අනිත් පැත්තේ හදලා තියෙන කොණ්ඩ වගේක් හදාගෙන යනවා. හදලා තිනවා. පේනවනේ. මේ කොච්චර උසක්ද තියෙන්නේ කියලා බලන්න. මේ පාර. හැබැයි වැස්සට වතුර හිටින්නේ නැහැ. වැස්සට වතුර හිටින්නේ නැහැ. මාර ලස්සනයි. දැන් රෑ 7යි වෙලාව. බලන්න. කොහොමද කියලා. වතුර හිටින්නේ නැතිනේ ඒගොල්ලෝ වතුර බැහැලා යන්න හරි ගස්සලා තින්නේ. මෙහි කොහෙවත් වතුර හිටින්නේ නැහැ. නැත්තම් ඩුබායි වටගල වැහපු ගම වතුර මේ පැත්තේ එක පාරක්වත් නැහැ මේ වතුර හිටින්නේ. බලන්න මේකේ උස. ඒක තනිකර බලන්න. වල කපලා මේක හරි ගැස්සුවේ. මේ සෙල්ලම් කරන්නත් මෙතන හරි ගස්සලා තියෙනවා. වාඩි වෙන්න තියෙනවා. මේ දවස්වල තාම රස්නේ අඩුයි හවසට. ඒක නිසා මම වෝක් එකට යන්නේ. නැත්නම් මම ඒක තන එක්සර්සයිස් කරන්නේ. ඒක නිසා මේ මල් ගස් පාවලා නෑ කරන්නේ. මේ මල් ගස් ලස්සන වුණාට එක මාර දුකක් විඳිනවා එයාලා. මේ අවුවේ පිච්චි. ඔව්. මේ තැන්ට ගින් ඔක්කොම ඉන්දියන් අය තමයි වැඩි හැදියක් බංග්ලාදේශ. හරි මේ ඉතින් එයාලා තමයි ඉතින් මේ වැඩ කරන්නේ මේ. ඔව්. මේ මෙතනින් දාන්න පුළුවන් බල්ලංගු එහෙම සෙල්ලම් කරන්න ඇතුළට. බලන්නකෝ කොහොමද කියලා. බැකෝ වලින් හාරලා මෑ කරලා තමයි මේ තත්තර මේගොල්ලෝ ගත්තේ. මාස ගානක් තිස්සේ මෑ කරලා. කොහොමද කියලා. මම ඉන්න පැත්තේ කොහේ ගත්තත් එහෙමයි. තුමාකාර ලස්සනක් තියෙන්නේ. කොච්චර ලස්සනයිද කියලා. මේ ඔක්කොම නකිල් කම්පැනිෙන් තමයි හදන්නේ. මේ පැත්තේ තියෙන ඔක්කොම විලාස් නකිල් කම්පැනිෙන් හදාපුවා. ඔක්කොම ඉතින් මිනිස්සු සල්ලි දීලා ගත්ත ඒවා. මිලියන 2-3 එහෙම ගත්ත ගෙවල් තියෙන්නේ. අනිත් පැත්තේ පාර වහන යන මහා පාර මේ සාමාන්‍යයෙන් පේනවනේ. කොහොමද කියලා. හරි ලස්සනයි නේද? පැයට මාරම ලස්සනයි.